ගයිස් ඔයගොල්ලන් දන්නවද මේක මගේ වයිෆ් හදපු බෙස්ට්ම ඩිෂ් වලින් එකක්. මේක ඇත්තටම බිරියානියකට ටෆ් දෙන්න පුළුවන් කෑමක්. මේකට කියන්නේ චිකන් සට්ටිසෝරු කියලා. මේක හැදුවේ ඉස්සෙල්ලාම පෑන් එකට තෙල් ටිකක් දාලා ඊට පස්සේ සූදුරු ටිකක් දාලා හොඳට බැදලා ඒකට මේ වගේ පොඩි පොඩියට කපාගත්ත බීලුණු ටිකක් වැඩියෙන් දාලා ලුණු ටිකක් දාලා බීලුණු එක හොඳට ෆ්‍රයි වීගෙන ඉඳි පොඩි පොඩියට කපාගත්ත තක්කාලි ටිකක් වැඩියෙන් දාගන්නවා. ඊට පස්සේ ඒකටම ජින්ජර් ගාලික් ටිකක් දාගෙන හොඳට හැඳිගාගෙන ඒකට මිරිස් කුඩු කහ කුඩු චිකන් මසාලා වගේ දේවල් දාගන්න. ඊට පස්සේ වතුර ටිකක් දාගෙන කරි පාටට වගේ ඒද්දි චිකන් ටිකක් දාගන්න. ඊට පස්සේ ආනලා චිකන් ටික කුක් වීගෙන ඉද්දි ඒකට කරපිංච ටිකක් දාලා පොල් කිරි ටිකක් දාගන්න. ඊට පස්සේ කරි එක හොඳට කුක් වෙලා හොදි ටික එහෙම පොඩ්ඩක් හිඳලා ගියාට පස්සේ වෙනම පිඟානකට කරි එකෙන් භාගයක් විතර දාලා කලින්ම හදාගත්ත බත් එකෙන් චුට්ටක් අරගෙන දාලා ලේයර් එකක් හදාගන්න. ඊට පස්සේ කරි ටිකක් ආයෙ දාලා ඊට උඩින් තව ලේයර් එකක් හදාගන්නවා. ඊට පස්සේ ආයෙ පාරක් පොල් කිරි ටිකක් දාලා මද ගින්නේ තියලා ගන්න. ආයෙ මුට්ටි ඇරලා බලද්දිම කොයි වෙලාවෙද කන්නේ කියලා ඕගොල්ලන් බලන් ඉඳි ඒ තරම් රස පාටයි. පක්කා මජබූසියක් වගේ තමයි එන්නේ ගයිස්. ඒත් එක කටක් ආපුවම රහණන් ආයෙ ජීවිතේට අමතක වෙන්නේ නැහැ ගයිස්. ඒ තරම් රහයි. සට්ටිසෝරු වලට කැමති ඔයගේ යාළුවන්ට ෂෙයා කරලා කියන්න ඕනනම් හදාගෙන කන්න කියන එනවා.